ඒ අනුව අද දිනේ මුලින්ම සිරිස් ඩාන්ස් ස්ටාර්ස් තරගයෙන් ඉදිරියට යෑමේ වාසනාව උදා කරගෙන තිබෙන්නේ චූලා සමග සහන්. තාරකාවන් 4 දෙනෙකු තවමත් වේදිකාව මත රැඳී සිටිනවා. ඔබ ලබා දුන් විනිශ්චයට අනුකූලව එක් තාරකාවකට වාසනාව හිමි වුණා තරගයෙන් ඉදිරියට යන්න. මීළඟට තරගයෙන් ඉදිරියට යන්නේ කවුද? මේ කෙටි විරාමයෙන් පසුව සිරිස් ඩාන්ස් ස්ටාර්ස් සමග නැවතත් එක්වන්න. Sexiness. Make me hot all over my body. Break it up, boy, 'cause it got me feeling naughty. I wanna know, boy, if I could be a shawty. ධනුෂ්කා සමග සුපුන්. ඊ දිනේ ඔවුන්ගේ පළමු නාට්‍යාංගය සිරිස් ඩාන්ස් ස්ටාර්ස් වේදිකාව මත ඉදිරිපත් කළා. මම දන්නවා කවුරුත් බලාපොරොත්තු වුණේ ධනුෂ්කාගේ බොහොම වේග රිද්ම ගීතයක්. මොකද මේ වෙනකොටත් ධනුෂ්කා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගන්නවා තිබෙන නිසා ඇයට නාට්‍ය හැකියාව තිබෙනා බව. ඉතින් ඕනෑම කෙනෙකු මුලින්ම තෝරාගන්නේ ඔවුන්ගේ උපරිම නාට්‍ය හැකියාව පෙන්눔 කිරීමට හැකි සංගීත කණ්ඩායම. නමුත් වෙනසකට වගේ ධනුෂ්කා තෝරගෙන තිබුණේ බොහොමත්ම වෙනස් රිද්මයක්. ඊයේ දිනේ මම හිතනවා වගේම ඔබට අනිත් පැත්ත කියන්න ඇති කියලා ඔබ තෝරාගත් ගීතය පිළිබඳව. ඔබ ඉදිරිපත් කරපු නාට්‍ය පිළිබඳව. ඒ අදහස් තුල මොනවද තියෙන්නේ? ඇත්තම කියනවනේ නිරෝෂා මම මේ සින්දුව මේ ගීතය තෝරගත්ත කියලා කිව්වම කීප දෙනෙක් මට කිව්වා ඇයි මේ විදිහට ගීතයක් තෝරගත්තේ කියලා. ඉතින් මම විශේෂයෙන් කියන්න ඕනේ මගේ අම්මගේ කැමැත්තක් තිබ්බා මේ ගීතය ගැන විශේෂයෙන්ම. ඉතින් මං හිතුවා මමත් ගීතයට පුදුම ආදරයක් තියෙන. ඉතින් ඒ හින්දා ඒ ගීතය තෝරගන්න එක හොඳයි කියලා මම හිතපු දේ මං හිතනවා නිරෝෂාගේ කටින් කියවුණා මේ මොකද විවිධ ඒ පොඩි දැනුමක් තියෙනවා. ඒක ඒ හින්දා ඉතින් මං හිතනවා මං ඒ අසාධාරණයක් කරේ නැහැ කියලා ගීතේට මං පුළුවන් උපරිමයෙන් මං විශ්වාසයක් ඇතුව ඉදිරිපත් කළා. ඉතින් මං හිතනවා ඒක දැන් මෙතන බැලුවාම අර වේග රිද්මය හැම උපරිමම මේ ඩාන්ස් කරන්න බලාගෙන එහෙම උංගක් ඉදිරිපත් වුණා. ඉතින් ඇත්තටම අනිත් දක්ෂ නර්තන ශිල්පීන් අතින් ඉතින් මං හිතනවා මම රිස්ක් එකක් ගත්තේ කියලා. ඉතින් හැබැයි සමස්තක ඉදිරියට ගත්තාම ජජ් බෝඩ් එකකින් ලැබිච්ච ඒ ප්‍රතිචාර ලකුණු මට්ටමත් එක්ක බලනකොට මං හිතනවා මං ඒක මගේ උපරිමයෙන් කරා කියලා. හොඳයි. ධනුෂ්කා සහ සුපුන් මීළඟට සිරිස් ඩාන්ස් ස්ටාර්ස් තරගය තුල ඔබගේ අවමනාපය ලබාගත් තාරකාවන් අතර රැඳී සිටිනවා ඇති. ඔබගේ අවසාන විනිශ්චය ලබා දෙන තුරු වේදිකාව මත රැඳී සිටිනවා.
නෙළුම් සහ චෙනුර. නෙළුම් ඊයේ දිනේ වේදිකාවට පිවිසුනාත් සමගම ඒ නර්තනයේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම පෙන්වූ ඒ ජවය ශක්තිය අතිමහත්. රවින් රන්දි මහත්මයා කියා සිටියා ඔහුට පුදුම බව ඔබේ තෝරාගෙන තිබුණු සංගීතයේ රිද්මය ගැන. මොකද ඔහු හිතුවේ නැති නිසා ඔබට ඒ තරම් වේගයෙන් හොඳින් බොහොම ජවයකින් ශක්තියකින් නර්තනයක් ඉදිරිපත් කරන්න පුළුවන් බව. රෝසි සේනානායක මහත්මිය කියා සිටියා ඔබගේ නර්තනය හොඳ මට්ටමක තිබෙන බව. නමුත් ඒ අතර අය සූදානම් ඔබට අයට හැඟෙන පරිදි යම්කිසි අඩුපාඩු කිහිපයක් පෙන්වා දෙන්න. අය ඒ පෙන්වා දුන් කාරණය වුණේ කොයිතරම් හොඳින් ඔබ ඒ වේගයෙන් නර්තනයේ යෙදුනත් නර්තනය තුළ තිබෙන යුතු අලංකාරය ඔබගෙන් පිළිඹු නොවුන් බවයි. මා විශ්වාස කරනවා නෙළුම් තුළ ලොකු විශ්වාසයක් තිබෙනවායි කියා ඇය බොහොම හොඳින් උපරිමයෙන් ඇයගේ නර්තන අංගය ඉදිරිපත් කළ බවට. මං අහන්නේ ඔබ ඔබගේ නර්තන අංගය ගැන තෘප්තිමත්ද කියා. නමුත් මං අහන්නේ විනිශ්චය මණ්ඩලය විසින් පෙන්වා දුන්න අඩුපාඩු සමග ඔබ එකඟ වෙනවාද කියලා. අනිවාර්යෙන් මම එකඟ වෙනවා. මේක මගේ පළවෙනි කම්පිටිෂන් එක. මම ඊට කලින් නර්තන කම්පිටිෂන්ස් වලට සහභාගී වෙලා නැහැ. ඒත් මම විශ්වාස කරනවා ඒක ඇත්තටම ටැමිල් සෝං එකක්. ඒක එක රිද්මයක, ඒ කියන්නේ ටැමිල්ස් වලට වෙනම රිද්ම් එකක් තියෙනවා. ඒ ටැමිල්ස් වල විවිධාකාර රිද්ම් අතරින් මම තෝරගෙන තිබ්බ රිද්ම් එක ගොඩාක් ෆාස්ට් යන රිද්ම් එකක්. මම විශ්වාස කරනවා ඒ සින්දුවට මම ගොඩාක් සාධාරණ ඉෂ්ට කරා කියලා. ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ තීරණයට මම ගොඩාක් ගරු කරනවා. ඒ වගේම අඩුපාඩු පෙන්වලා දුන්න එකට ගොඩාක් ස්තුතියි. එතනම ගොඩාක් සතුටුයි. හොඳයි. මම කැමති මේ අවස්ථාවේදී මතක් කර සිටින්නේ ඊයේ දිනේ අංක 5 වශයෙන් තරඟ කළ ආයිෂා සහ ලකිට තමයි විනිශ්චය මණ්ඩලය විසින් උපරිම එමත් නැත්නම් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලැබුණේ කියලා. ඒ ලැබුණු ලකුණු සංඛ්‍යාවත් එක්ක ඒ ලකුණු මට්ටමත් එක්ක අනිවාර්යෙන්ම ආයිෂා සහ ලකිට ඉදිරියට යෑමේ බලාපොරොත්තුවක් ඇති නොවුණා නම් ඒ විශාල බොරුවක්. ඔබේ හදවතේ තීරණයක් ඇති. බලන්න ඒ නිවැරදිද කියලා. ආයිෂා සහ ලකිට ලබා දී තිබෙන විනිශ්චයට අනුකූලව ඔවුන්ට සිදුවන්නේ මීළඟට සිස් ඩාන්ස් ස්ටාර්ස් තරඟය තුළ තවත් ඉදිරියට යන්න. සුවපත්. ඔබ මේ වන විට දන්නවා ඔබගේ අවමනාපය ලබාගත් තාරකාවන් වන්නේ කවුදයි කියා. නදීෂා සහ නයන, ධනුෂ්කා සහ සුපුන්, ඒ වගේම නෙළුම් සහ චෙනුර. නමුත් ඔබට බලාපොරොත්තුවක් තබාගත හැකි. මොකද අනිවාර්යෙන්ම මේ තුන අතරින් ඉවත්ව යාමට සිදුවන්නේ එක් කෙනෙකුට පමණයි. ඒ අතර අනෙක් තාරකාවන් දෙදෙනාට ඉදිරියට යෑමේ වාසනාව ලැබෙනවා ඇති. ඒ තාරකාවන් වන්නේ කවුරුන්ද? විරාමයකින් පසුව සිල්ස ඩාන්ස් ස්ටාර්ස් සමගින් විනිශ්චය බලාපොරොත්තු වන්න.